මම අද හදන්න යන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් සොසේජ් රෙසිපි එකක්. ඒකට අපිට ඕනේ කරනවා මිරිස් කුඩු, මිරිස් කැබලි, ලුණු කුඩු, බදපු කරි කුඩු, ගම්මිරිස් කුඩු, කොරඳු කැබැල්ලක් සහ එනසල් ටිකක්. සහ අපිට ඕනේ තක්කාලි සෝස් සහ සෝයි සෝස් ටිකක්. තව කපාගත්තු වීලෝණු, තක්කාලි, ලීක්ස් ටිකක්, කරපිංච, අමමිරිස් සහ දලාගත්තු ඉඟුරු සහ සුදුලුණු අවශ්‍ය වෙනවා. ඇතිලියට තෙල් ටිකක් දාලා ඒ ටික රත් වීගෙන එද්දී අපි කපාගත්තේ සොසේජ් ටික දාලා ලුණු කුඩු ස්වල්පයකට උඩින් දාගෙන හිමීට දෙපැත්ත කලවම් කර කර බද ගන්න ඕනේ. කැබලි ටික හොඳට බැදිලා රන්වන් පාට වෙනකන් හිමීට බද ගන්න. විනාඩි 3-4ක් අඩු කින්දරේ මේ විදියට සොසේජ් ටික බද ගන්න. එතකොට ලස්සන රන්වන් පාටක් එක්ක සොසේජ් ටික ලස්සනට බදලා තියෙනවා. බදන සොසේජ් ටික හවර කරලා ඒ භාජනෙම තෙල් එකතු කරගෙන තෙල් ටික හොඳින් රත් වීගෙන යද්දී අපි කපාගත්ත එළවලු සහ ඉඟුරු සුදුලුණු එකතු කර ගන්න යන්නේ. ඉඟුරු සුදුලුණු ටික එකතු කරගෙන ඒ ටික රන්වන් පැහැවෙනකන් බද ගන්න ඕනේ. විනාඩි 2ක් විතර අඩු ගින්දරේ හිමීට බදගෙන ඊට පස්සේ අපි කපාගත්ත අමමිරිස් සහ කරපිංච එකතු කරගන්නවා. ඒකටම බීලුණුත් දාලා හොඳට කුරු ගගා බද ගන්න ඕනේ. මේ වෙලාවේ මම ටිප් එකක් කියලා දෙන්න කැමතියි. මේක මම ඉගෙන ගත්තේ මගේ හස්බන්ඩ්ගේ අම්මාගෙන්. මේ වෙලාවේ අපි ලුණු කුඩු සල්පයක් එකතු කර ගන්නවා. එතකොට ලුණු වල තියෙන රසයත් වැඩි වෙනවා. අපේ ලුණු ටික හොඳට මලවෙනවත් එක්ක. ලුණු ටික හොඳින් මලවුණාට පස්සේ අපි එකතු කර ගන්න යන්නේ තක්කාලි සෝස් සහ සෝයි සෝස් ස්වල්පයක්. මේ වෙලාවෙම අපි තක්කාලිත් එකතු කර ගන්නවා. එතකොට තක්කාලි එකත් එක්ක හොඳට මේ ටික අල්ලලා හිටිනවා. ගොඩාක්ම තම්මෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වෙලාවේ අපි අර කලින් තියාගත්ත කුළු බඩු ටික එකතු කර ගන්නවා. අපි කලින් ගෑස්ටි කරගත්ත තුන පහ සහ කුළු බඩු ටික දාලා හිමීට විනාඩි 2-3ක් කුරුගා ගන්න ඕනේ. විනාඩි 2-3ක් කුරුගා ගත්තන් පස්සේ අපි තක්කාලි ටික හොඳට තම්බිලා තියන්නේ. මේ වෙලාවේ අපි දැන් කපාගත්ත ලීක්ස් ටික එකතු කර ගන්නවා. ඒ ටික අපි ගොඩාක් මැලවෙන්න දෙන්නේ නැහැ. මොකද ලීක්ස් එකේ තියෙන ගුණය සහ සුවඳ පාට හැමදේම ගොඩාක් කලවම් කරගෙන ඉදියොත් අපිට නැති වෙනවා. ඒ හින්දා හිමීට ලීක්ස් එක කුරු ගාගෙන විනාඩියක් විතර අපි අර කලින් බදගත්ත සොසේජ් ටික අපි එකතු කර ගන්න ඕනේ. ඉතින් අපි කලින් බදගත්තු සොසේජ් ටික දාලා හිමීට එළවලු සහ කුළු බඩු ටික හොඳට එකතු වෙනකන් කුරු ගා ගන්න. මේ වෙලාව නම් මාරම රස පාටයි. මේ වෙලාවේ අපි සීනි පොඩ්ඩක් එකතු කර ගන්නවා. එතකොට අපේ සොසේජ් ඩෙවිල් එකට සර රසයක් වගේම පොඩි පැණි රහකුත් එකතු වෙලා මාරම රසයක් එනවා. තව විනාඩියක් 2ක් හොඳට කුරු ගාගෙන මෙතෙන් බා ගන්න. ඉතින් අද වීඩියෝ එක නරඹපු හැමෝටම ස්තුතියි. සහ මේ වගේ අලුත් වීඩියෝස් තව බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.